නැවතත් දේශීය පුවත්. මහ බැංකුව බැදුම් කර සිද්ධිය ස්වාධීන අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා. එම විමර්ශන සීළු දේශපාලන මැදිහත් වීම් වලින් තොර විය යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජික ප්‍රවර්තන වැඩසටහන මාරගමදී පැවැත්වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීරයන් මහතුරුන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති එමතුරුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. නව පක්ෂ සමාජිකත්වය සඳහා කාඩ්පතක් හඳුන්වා දීමද මෙහිදී සිදු වුණා. එය සංකේතාත්මකව සමාජිකින් වෙත ලබා දීම සිදු වුණේද ජනාධිපතිවරයා අතිනුයි. මම හිටපු ආණ්ඩුවෙන් එළියට ආවේ පක්ෂය අත්හරින්නේ නැතුව ඒ ඇවිල්ලා ආණ්ඩුවක් හැදුවේ සියලු දෙනා ඒ සඳහා ඒක රාශී කරගෙන වැරදි කරපු කොටසකට දඬුවම් දෙන්නත් තව කොටසකට වැරදි කරන්න ඉඩ දෙන්නත් නෙවෙයි කියන එක මම බොහොම පැහැදිලිව තමුන්නාන්සලට මම කියන්නට ඕනේ. ඒක මගේ ප්‍රතිපත්තිය. මහ බැංකු බැඳුම් කර සිද්ධිය පිළිබඳව මගේ අදහස මගේ ප්‍රතිපත්තිය මම මෙතෙක් කිව්වේ නැහැ මම ඒක අද කියනවා. මේ ප්‍රශ්නෙන් මෙය නිරීක්ෂණය විමර්ශනය වූ සියල් සඳහා සියලු දේශපාලනඥයින් ඉවත් වෙන්න ඕනේ. මේ පරීක්ෂණය අපක්ෂපාතී ස්වාධීන අධිකරණ ක්‍රියාමාර්ගයක් සඳහා මේක යොමු කරන්න ඕනේ. මේක දේශපාලනඥයින්ට විසඳන්න පුළුවන් කාරණයක් නෙවෙයි. ඒ වාර්තාව ගැන නොඑක් වාද විවාද තියෙනවා. පක්ෂවලට බෙදිලා ඉන්නවා. ඒක හරි කියනවා කට්ටියක්, තව කට්ටියක් වැරදි කියනවා. මේ ඔක්කොම දේශපාලනඥයින් තමයි කියන්නේ. ඒ නිසා රටේ ජනතාවට අපි පිරිසිදුයි කියලා පැහැදිලිව පෙන්වන්න ඔප්පු කරන්න මම නීති උපදෙස් අරගෙන මේ අපක්ෂපාතීව පරීක්ෂණයක් කළා තීන්දුවක් දෙන්න අධිකරණය සඳහා සම්පූර්ණයෙන් යොමු කරනවායි කියන එක ඉතා පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ. ඒ නිසා අපි කරන කියන කටයුතු වලදී අපේ අරමුණ පැහැදිලි නම් අපි බලාපොරොත්තු වන ඉලක්කය පිරිසිදු නම් ජනතාව අපි කෙරෙහි විශ්වාසයක් තබාවි. ජනතාව ප්‍රතික්ෂේප කරන්නේ දේශපාලන නායකයින් ඒ ජනතාව බලාපොරොත්තු වන දේ පුද්ගලයන් අතින් සිදු නොවන නිසායි. එක් පැත්තකින් අපි ආණ්ඩුව කරගෙන යන්නේ ඒ පොදු එකඟතාවයන් තුල. ආණ්ඩුවේ කටයුතු වලට මේකෙන් කිසිදු බාධාවක් නැහැ. සමහර අය කියනවා මේක හෙට අනිද්දා ආණ්ඩුව වැටෙනවායි කියලා. මේ ආණ්ඩුව හෙට අනිද්දා වැටෙන්නේ නැහැ. මහරගම ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපහාරයේද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පුද කෙරුණා. එය සංකේතවත් කරමින් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ජනාධිපතිවරයා වෙත උපහාර තිලිනයක් පිළිගැන්වුවා. 15 වන ජර්මානු ව්‍යාපාර සඳහා වූ ආසියා ශාන්තිකර සමුළුවට සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හොංකොං නගරයට ළඟා වුණා. ආසියා ශාන්තිකර සමුළුවේදී අග්‍රාමාත්‍යවරයා ආසියා ශාන්තිකර අභියෝගයන් හා ඉදිරි දර්ශන යන තේමාවෙන් හෙට දිනේ විශේෂ දේශනයක් පවත්වනවා. හොංකොං නගරයට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස පිළිගැනීම වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා නවාතැන් ගන්නා ග්‍රෑන්ඩ් හයට් හෝටලයේද විශේෂ උත්සවයක් පැවැත්වුණා. චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතා සහ එම හෝටලේ කළමනාකාරීත්වය උත්සවයට එක් වුණා. අද ආරම්භ වන 15 වන ජර්මානු ව්‍යාපාර සඳහා වූ ආසියා ශාන්තිකර සමුළුව අනිද්දා දක්වා පැවැත්වෙනවා. ආසියා ශාන්තිකර කලාපීය ව්‍යවසායකින් සහ ජර්මානු ව්‍යවසායකින් අතර සම්බන්ධතා ශක්තිමත් කිරීමේ අරමුණෙන් මෙම සමුළුව සංවිධානය කරනවා. යුරෝපා සංගමේ ප්‍රමුඛතම රාජ්‍යයක් ලෙස ජර්මනියට මෙන්ම ආසියා ශාන්තිකර කලාපයට මෙවර සමුළුව වඩාත් වැදගත් වෙනවා. ඒ යුරෝපීය සංගමෙන් බ්‍රිතාන්‍ය වෙන්වීමෙන් පසු පැවැත්වෙන පළමු සමුළුව මෙය වීම නිසායි. ලොව පුරා රාජ්‍ය නායකයින් රැසක් මෙම සමුළුවට සහභාගී වනවා. ජර්මනිය සහ ආසියා ශාන්තිකර කලාපයේ ප්‍රමුඛ නීති සම්පාදකයින් විද්වතුන් මෙන්ම ව්‍යවසායකින් ඊට සහභාගී වනවා. සමුළුව අතරතුර ඊට සහභාගී වන රාජ්‍ය තාන්ත්‍රිකයින් කිහිප දෙනෙකු සමග අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා පවත්වනවා. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමනේකනායක, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමනතා උදහෙට්ටි, විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීන්ද අග්‍රාමාත්‍යවරයා සමග මෙම සංචාරයට එක්ව සිටිනවා. මහ බැංකුව බැදුම් කර සිද්ධියට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කිසිදු සම්බන්ධයක් නැති බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා. ඇතමුන් එම සිද්ධිය උපයෝගී කරගෙන බොරදියේ මාළු බෑමට උත්සාහ කරන බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.
හෘද සාක්ෂියට අනුව මේක වැරද්දක් කරලා තියෙන බව පේනවා. නමුත් නීතිය තමයි අපිට තියෙන ප්‍රශ්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා නීතිපතිතුමත් මේ පිළිබඳ නියමාකාරයෙන් කටයුතු කරයි කියලා. අපි විශ්වාස කරනවා දේශපාලනඥයන්ුත් මේ සම්බන්ධයෙන් අවංකව කතා කරයි කියලා. මේක කිසි කෙනෙකුගේ ඇඟේ ගාගත යුතු නැහැ. මේක රටේ ප්‍රශ්නයක්. මෙතන තියෙන කෝප වාර්තාවේ තියෙන කරුණු සම්බන්ධයෙන් ක්‍රියා කිරීම. ඉතින් ඒකට තමයි අපි මේ කමිටුවක් දාලා තියෙන්නේ. අගමැතිතුමා මේකට සම්බන්ධ නැහැ. මේ අපි ගන්නේ කෝප වාර්තාවේ තියෙන බැදුම් කර වංචාවේ තියෙන යම් යම් කරුණු සම්බන්ධයෙන්. මේහා අසාමාන්‍ය ලාභයක් මේ විදිහට ලැබපු සමාගමක්. උපරිම ලාභය ලබන්න පුළුවන් මිලියන 50යි කිය. මේක මිලියන 50ද 100ද නෙවෙයිනේ මේක. මේක 500ක් නෙවෙයිනේ. නියම විදිහට හොයනවා නම් EPF එකේ සල්ලි ආයෝජනය කරපැටි හොයන්න ඕන. මහ බැංකුවෙන් ගත්ත ණය ගැන හොයන්න ඕන. අගමැතිතුමාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනලා මේ බොරදියේ මාළු බාන්න බෑ. දේශපාලන වොමනාවන් තිබුණයි කියලා අගමැතිතුමා මේකට පටලවලා අගමැතිතුමාට විශ්වාසභංග යෝජනාවක් ගේන්න කටයුතු කරනවා නම් ඊට වඩා ඒගොල්ලන්ට හොයන්න තියෙන්නේ මේ කාරණේ සම්බන්ධයෙන්. මේ හදන්නේ මේ කාරණේ උඩ තියලා ආණ්ඩුව අපහසුතාවයට පත් කරන ක්‍රමවේදය මොකද්ද කියලා හොයන්න. අපිට ඒකට මැදිහත් වෙන්න අවශ්‍යතාවයක් නෑ. මෙතෙක් ලබාගෙන ඇති ණය වෙනුවෙන් ලබන වසර තුර ඇමරිකා ඩොලර් මිලියන 4.4ක මුදලක් ගෙවීමට සිදු ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. මේ වන විට රටේ මූල්‍ය වශයෙන් 2017 අවුරුද්දේ අපිට ඩොලර් බිලියන 4.4ක් අවශ්‍ය වෙනවා අපේ ණය ගෙවීම. ඒක හැම ආණ්ඩුවක්ම ගත්ම ණය 2017 වර්ෂයේ අයවැය හිගය 4.7 තියාගන්න තමයි උත්සාහ කරන්නේ. දැන් මේකට මුදල් හොයාගන්න සිද්ධ වෙනවා. මේ වෙන විට අපි උපයන හැම රුපියලකින්ම 780ක් අපි ණයයි. ඒ ආර්ථිකයට අපිට මුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා ඉදිරි කාලය ඇතුළත. ප්‍රධාන වශයෙන් අපි ණය ගැනීම සීමා කරලා ආයෝජන වලට යන්නත් අපනයන වැඩි කිරීමටත් ආනයන අඩු කිරීමටත් වැඩපිළිවෙලක් මේ ඉදිරි අවුරුද්දේ ක්‍රියාත්මක කළ යුතුයි. බිත්තර පොකිරිස්සන් ඇල්ලීමට සංවිධානාත්මක පිරිසක් පෙළඹී සිටිනවා. ඔවුන් කොටු කර ගැනීමට දීවර නිලධාරීන් යොහුසුළු වන්නේ පොකිරිස්සන් ආරක්ෂා කිරීමට ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙල හරහායි. ඒ පිළිබඳ තොරතුරු මීටර 6ට අඩු කුඩා පොකිරිස්සන් අපනයනය සම්පූර්ණයෙන්ම තහනම්. විශාල පොකිරිස්සන්ද අපනයනය කළ හැකේ රජයේ විශේෂ බලපත්‍රයක් යටතේ. පෙබරවාරි සැප්තැම්බර් හා ඔක්තෝබර් යන මාස පොකිරිස්සන් බිත්තර දමන හා වර්ධනය වන මාස ලෙසයි සැලකෙන්නේ. එම කාලය තුළ පොකිරිස්සන් ඇල්ලීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. එහෙත් ඇතැම් පිරිස් මෙම නීති කඩ කරමින් ක්‍රියා කරනවා. හම්බන්තොට ඌරණිය මුහුදු තීරයේදී එසේ නීති විරෝධී ලෙස බිත්තර පොකිරිස්සන් අල්ලමින් සිටි දීවරයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට දීවර නිලධාරීන් සමත් වුණා. වෙරළාරක්ෂක නිලධාරීන්ද ඊට සහාය වුණා. බිත්තර පොකිරිස්සන් 60 දෙනෙකුද දීවර නිලධාරීන් බාරයට ගෙන තිබෙනවා. සැකකරුවන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 5000 බැගින් දඩ නියම කෙරුණා. පොකිරිස්සන් තොගය මුහුදට මුදා හැරියා. ජනතා අවශ්‍යතාවයට ගැලපෙන අයවැයක් මිස දේශපාලන අරමුණු වෙනුවෙන් වූ අයවැයක් ඉදිරිපත් කරන්නේ නැති බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. මල්වතු අස්කිරි මහනාහිම්වරුන් බැහැදකීමෙන් අනතුරුවයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. මහනුවර ඓතිහාසික දළදා මාලිගය වෙත පැමිණි අමාත්‍ය රවී කරුණානායක මහතා දළදා වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. මෙම අවස්ථාවට චතුරිකා සිරිසේන මහත්මියද එක්ව සිටියා. ඉන් අනතුරුව පළමුවෙන් මල්වතු මහා විහාරයේ වෙත ගිය අමාත්‍යවරයා එම පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා. සාමාන්‍ය ජනතාවට ප්‍රයෝජනවත් වන අයවැයක් ඉදිරිපත් කරන ලෙසයි මහනාහිමියන් අමාත්‍යවරයාට මෙහිදී දැනුම් දුන්නේ. අස්කරි මහා විහාරයේ වෙත ගොස් එම පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමින් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමටද අමාත්‍ය රවී කරුණානායක මහතා කටයුතු කළා. පිරිවෙන් අධ්‍යාපනය හදාරන භික්ෂුන් වහන්සේ කෙරෙහි මෙවර අයවැයේදී වැඩි අවධානයක් යොමු කරන ලෙසයි මහනාහිමියන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ. අපේ ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් මේ සම්බන්ධ නිරන්තරයෙන්ම කියන්නේ රටට අවශ්‍ය ජනතාවට අවශ්‍ය අයවැයක් ඉදිරිපත් කරන්න මිසක් දේශපාලන අරමුණකින් නෙමෙයි අපට අවශ්‍ය වන්නේ කියලා. මහානායක ස්වාමීන් බොහොම හොඳට පැහැදිලි තියෙනවා ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් ඒ පාලනය ගැන යහ පාලනයේ අර්ථයක් අනුව ගෙනියනවා. කරුණාකර ජනතාවටත් ඒ සෙත හුඟක් දීලා තියෙනවා. මීට ලබා දෙන්න කියන එක තමයි මතක් කරේ. අප මේ අවස්ථාවේදී පොරොන්දු වුණා. මේ නව ව්‍යවස්ථාව කියන අවස්ථාවේදී රටේ ඒකීයභාවයත් බෞද්ධ ආගමේ තියෙන ප්‍රමුඛත්වය තවත් ස්ථාපිත කරලා කටයුතු කිරීමට. ජපානය ලෝකයේ වාහන නිෂ්පාදනය කරන රටවල් අතුරින් ප්‍රමුඛතම රාජ්‍යයක්.
සුවිශාල වාහන වෙළඳපොළක් ඇති ජපානයේ බර වාහන වෙන්දේසියේ ප්‍රධානතම අලෙවිකරු බවට පත්වීමට ශ්‍රී ලාංකිකයෙකුට හැකියාව ලැබී තිබෙනවා. ඔහු නමින් ජයන්ත හෙට්ටිආරච්චි. 1992 දී ජපානයට ගිය ජයන්ත හෙට්ටිආරච්චි මහතා අද වන විට ප්‍රධානතම බර වාහන අලෙවිකරු බවට පත්ව තිබෙනවා. බර වාහන හා බර යන්ත්‍රෝපකරණ 500ක් පමණ මසකට ලෝකයේ විවිධ රටවලට අපනයනය කිරීමට ඔහු සමත්ව සිටිනවා. ඔහු යටතේ ශ්‍රී ලාංකිකයින් සේම ජපන් ජාතිකයින්ද විශාල සංඛ්‍යාවක් සේවයේ නිරත වීම විශේෂත්වයක්. ජපන් ජාතිකයින් අභිබවා බර වාහන හා යන්ත්‍රෝපකරණ වෙන්දේසියේ ප්‍රධාන තැන හිමි කර ගැනීමට සමත් වීම පිළිබඳ අප ඔහුගෙන් විමසීමක් කළා. මට හිතුණා බර වාහන පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා බලමු කියලා. මේ දියුණුවේ මුල එතනදී තමයි පටන් ගත්තේ. ජපානයේ තියෙන බර වාහන වෙළඳපොලේ මම 2008 ඉඳන් බර වාහන දාන එකේ පළවෙනි වගේ තැනකට එන්න මට වාසනාව ලැබුණා. මේ ඒක තමයි මුළු ජපානෙම තියෙන ප්‍රධාන බර වාහන වෙන්දේසිය. අපි කාට පෙට්ටුවක් දැම්මත් අපිට දෙන්න දෙයියන්ට කවදාවත් පෙට්ටුවක් දාන්න බෑ. හොඳ දේ කරත් හොඳ දේ පස්සෙන් එනවා. නරක වැඩක් කරොත් ඒ නරක දේ තමයි පස්සෙන් එන්නේ. මොකද උඩ ඉන්න දෙයියෝ නරක කරන මිනිහට කවදාවත් හොඳ දෙයක් දෙන්නේ නැහැ. හොඳ දේ කරන මිනිහට හොඳ දේ දෙන්නේ කියන එක මම හැමතිස්සෙම අපේ ශ්‍රී ලංකාව අතර මම කියන කතාවක් තමයි. පාරිභෝගික ඔබ වෙනුවෙන් වෙළඳ පොලේ භාණ්ඩ මිල ගණන් පිළිබඳ තොරතුරු ගෙනීමට අදත් අප සූදානම්. ආහිබෝවන් ඔබට එදිනෙදා අත්‍යවශ්‍ය සියලුම භාණ්ඩවල මිල සම්බන්ධයෙන් ඊයේත් අදත් හෙටත් හැමදාමත් අඩුම මිල ලැබෙන්නේ කාකිල්ස් ෆුඩ් සිටියෙන් පමණයි. සුදු සීනි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 90යි. සුපිරි කීරි සම්බා සහල් කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 117යි. මුංගට කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 182යි. කඩල පරිප්පු කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 215යි. අල ග්‍රෑම් 500ක මිල රුපියල් 60යි. අතේ ඇති මුදලට හොඳම මිල ලබා ගන්න කාගිල්ස් ෆුඩ් සිටියෙන්. කාලගුණ තොරතුරු ගෙනෙන්නේ කීර්ති ප්‍රතාපසිංහ. හෙට දවසේ දිවයිනේ බස්නාහිර සබරගමුව මධ්‍යම සහ දකුණු පළාත්වල මිලිමීටර් 100ට වඩා තද වැසි අපේක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම මෙම පළාත්වල උදෑසන කාලේ ඇතැම් ස්ථානවල මිහිදුම් සහිත තත්ත්වයක්ද ඇති වී හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. දිවයින වටා මුහුදු ප්‍රදේශ ගත්තොත් කන්කසන්තුරේ සිට මන්නාරම කොළඹ ගාල්ල හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔප්පෙන් වූ මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිතව වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. පුත්තලම සිට කොළඹ ගාල්ල හරහා පොතුවිල් දක්වා වන වෙරළ බඩ ප්‍රදේශවල සුළං බස්නාහිර සහ නිර්ත දෙසින් හමායන්නේ සුළගේ වේගය පැයට කිලෝමීටර් 20ත් 30ත් අතරාගයක් ගන්නවා. දැන් අවධානය යොමු කරන්නේ හෙට දවසේ දිවයිනේ ප්‍රධාන නගරවල කාලගුණ අනාවැකිය වෙතට. විදුත් ප්‍රවෘත්ති කලාවේ හදවත ITN News. අපගේ මීළඟ පුවත් විකාශය රාත්‍රී 9ට. සුබ රාත්‍රියක්. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න